තියෙනවනේ. දැන් අපි නිකන් ගත්තොත් පොළවේ ඔන්න ඔය විදිහටනේ තියෙන්නේ. හරිද? මේක අඩියක් විතර බැහැලා තියෙනවා නගල් 12ක් විතර. හරි. මෙහෙම පැලුම තියෙනවා. මේ පැලුම ගෙදර මෙතන තියෙනවා නම් මේක තියෙන්නේ රවුමට ඔන්න ඔහොම පැලුම තියෙනවා. මේ පැත්තෙන් ඇල නම් ඇලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ පැලුමේ දෙපැත්තෙන් අඩි 1.5ක් මේ පැත්තටත් එන විදිහට නගල් 6ක්, ඒ කියන්නේ නගල් 18ක්, මේ පැත්තටත් නගල් 18ක් එන විදිහට ගෙවම මීටරයක් තියෙනවානේ. ඒක කපනවා මීටර් 2ක් විතර ගැඹුරකට. 2 meters විතර වගේ ගැඹුරකට කපනවා. හරි. ඊට පස්සේ මේකට මැටි තියෙන්නේ වැලි නැති මැටි පස් තියෙන්නේ. මැටි පස් දාලා මේක පුරවනවා. තලලා පුරවනවා. තලලා පුරවුවොත් తాවකාලිකව මේක හරියනවා. හැබැයි මේක හරියට කරොත් తాවකාලික නෙමෙයි ස්ථිර පැත්තකටත් යන්න පුළුවන්. ඒක මම කියන්නේ දැන් ඊළඟ වැහි දෙක අවුරුද්දක් එකමාරක් යනකොට ගමේ ආයට කියන්නේ ඇවිල්ලා බලන්න කියලා ඈත් වෙනවද නැද්ද කියලා. හරිද? ඈත් නොවෙනවා නම් මේක ගොඩ වැදගමක් නෙමෙයි මේක හරි. ඊට පස්සේ අපි හිතමු මීටර් 2ක් කපනකොට යට යකඩයක් ගැහුවොත් තව ගොඩක් යනවා කියලා. පුළුවන් තරමක් ඒක චුට්ටක් කරගන්න. හරිද? හරි හරි. එතකොට මැටි දිය කරලා හරි කමන්නේ යවන්න ඒක ඇතුළට. කරගෙන මෙහෙම කරගන්න. හරි. පුළුවන් වේද ගමේ කට්ටියට? පුළුවන්. මොකක් කරමුනේ? මොකද මේකේ ගත්තම දැන් අපි හිතමුකෝ මේක ඇවිල්ලා තියෙන එකේ තවත් එකක් මේ විදිහටම දෙක තුනක් ඇවිත් තියෙනවා කියලා පුපුරලා තියෙනවනේ. එතකොට මේක හරියන්නේ නැහැ. මේක දැන් එකක් ඇවිල්ලා තියෙන හින්දා chance එක වැඩි මේක මේ නතර කරගන්න. එතකොට මෙතන ගෙදර ප්‍රශ්නේ තියෙන්නේ එතන ගෙදර